පෙන්නවා මෙන්න මේ කොලේ මේ හෙම්බිරිසා කැස්ස උගුරේ අමාරු උණ ගතිය තියෙනවනම් මේ කොලේ හොඳයි කියලා. අද මම මේක හදාගන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකකින් පෙන්වන්න ඕනේ. ඉතින් තන්දි සිටින පාන් with වසන්ත with පාන් channel මේ විදිහට දෙහිගෙඩි භාගයක් අරගෙන මේක යුසරිය මේකට ගන්න. මේවා යුසරිය ලස්සන තියෙනවා. ඊට පස්සේ මේ කොළ ටික අරගෙන පොඩියට මේකට දාලා තලවන්න. හොඳට සොද්දලවන් ගෙඩිය මේකත් වීලා හොඳට මේ විදිහට තලවගෙන දාතෙන්න ගන්න ඕනක් නෑ. එහෙනම් මේ විදිහට ඉස්ම ගන්න එක ගොඩක් කරනවාම ඉස්පිටි ගියාම එතකොට පොඩ්ඩ වගේ ඉතුරු වෙන්නේ. ඒක ගොඩක් ගුණයි. අතරම වටිනා බෙහෙතක්. හෙම්බිරිසා කැස්ස. ඒවට මේ වගේ රොඩ් ටික ඩස්බින් එකට දාගන්න. දැන් හොඳට ඉස්ම ටික ඇවිල්ලා තියෙන්නේ. තේ හෙන්දක් විතර. මෙන්න මේ විදිහට මේ දෙහියුස් එකට එකතු කරගන්න. ඒකට ලුණු පොඩක් දාගන්න. ලුණු චූට්ටක් දාගන්න. මොකද මේක මේ වගේ පොඩ්ඩක් ඇඟිලි දෙකට අරගෙන පොඩ්ඩක් දාගන්න. ඉඟුරු කුඩු පොඩ්ඩක් එකතු කරගන්න. ගම්මිස් කුඩු පොඩ්ඩක් දාගන්න. චූට්ටක් ගම්මිස් දාගන්න ගොඩක් සැට දාගන්න එපා. විදිහට ගුරියමඟු කැස්ස හෙම්බිරිසාව ඔක්කොටම මේක හොඳයි. වටිනා ඖෂධයක් අපි පාවිච්චි කරේ නැතුවට මේක ඉංග්‍රීසි බෙහෙත් වලට වැඩි වටිනවා. ඒ වගේම ගුණදායකයි. හෙම්බිරිසා වුණ හැදුනම දවසකට සැරේ ගානේ 3 සැරයක් විතර බොන්න. එතකොට කැස්ස හෙම්බිරිසා වුණ ගතිය අපිටම අඩු වෙලා යනවා. දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ. එකපාරට බොන්න බැරි නම් චුට්ටි චුට්ටි මේ හැන්දින් අරගෙන පොඩක් කටන මුහුරු ගතියක් එනවා. ඒ වුණාට කමක් නැහැ. බීර බලන්න දෙයියම පිට ගිහලා මොන ගතිය කැස්ස ගතිය හෙම්බිරිසා ගතිය අඩු වෙලා යනවා. එහෙනම් ඉතින් ඔයාලට උත්සන්නයි. දෙවි පිට හැන්දිස් සිටියට ගොඩක් ස්තුතියි. කාට හරි බලන්න ෂෙයා කරන්න. දන්නේ කෙනෙකුට හදා ගන්න පුළුවන්. Okay, ඉතින් හැමදාම රැඳී සිටින්න වසන්ත with fun channel. Life is fun. Okay, loving. Doing love.